ග්‍රයින්ඩ ඇප් බිල්ලෙක්ද පාවිච්චි කරන්න ආරක්ෂිතද? මේ වීඩියෝ එක විශේෂ වීඩියෝ එකක් හැටියට කරන්න හිතුවා. මොකද හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේ පහුගිය දවස්වල වයිරල් ගිය වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ හින්දා ග්‍රයින්ඩර් කියන ඇප් එක නැත්නම් ග්‍රින්ඩර් කියලා කියන ඇප් එකේ ඒක හොඳයිද නරකයිද ඒක මොන වගේද ඒකේ ප්‍රශ්න ඇති වෙනවද කියන එකයි ඒක පිළිබඳව බිල් එක මමන්න ඕනේද කියන එක පිළිබඳව මගේ අත්දැකීම් එක්ක මම කතා කරන්න හිතුණා. ඉතින් ඇත්තටම ලංකාවේ මේ ග්‍රින්ඩර් කියන ඇප් එක ගාක් අපේ සමරස ප්‍රජාවේ කට්ටිය භාවිතා කරනවා. ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරාම තියෙනවා. මම හිතන්නේ ලෝකේ පුරාම ගත්තොත් පළවෙනි තැනට වගේ තියෙන ඇප් එකක් පහුගිය අවුරුදු 15කටත් වඩා වැඩි කාලයක් අවුරුදු 20කට විතර ආසන්න කාලයක මමත් මේ ඇප් එක ඒ කාලේ ඉඳන්ම පාවිච්චි කරනවා. ඉතින් ඒක මගේ අත්දැකීම් සහ ලංකාවේදී මේක පිළිබඳව අත්දැකීම් මම මෙහි පොඩ්ඩක් සඳහන් කරන්න හොඳයි කියලා හිතුවා. ඉතින් ඇත්තටම අපි ගිහින් බැලුවොත් ලංකාවේ මේ ග්‍රින්ඩර් කියන ඇප් එකේ ලංකාවේ අය කොහොමද ඉන්නේ? හුඟක් දෙනෙක් ඉතින් ලංකාවේ ඇත්තටම ඇත්ත මූණක් දාගෙන ඇත්ත විස්තර දාගෙන ඉන්න හුඟක් දෙනෙක්ට පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් ඒක හින්දා හුඟක් දෙනෙක් ලංකාව තුල එක එකගේ ෆොටෝ දාන එක නැත්නම් අනුන්ගේ ෆොටෝ එකක් දාන එක නැත්නම් ඇඟෙන් කොටසක් දාන එක වගේ දෙයක් තමයි හුඟක් දෙනෙක් මේකේ ෆොටෝස් දාන. මේකේ ඇත්තටම ෆොටෝස් කීපයක් දාන්න පුළුවන්, තමාගේ ෆොටෝස් දාන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමාගේ ඉන්න තැන ඉඳන් ඩිස්ටන්ස් එක තමයි පෙන්වන්නේ. නැත්නම් තමා සල්ලි ගෙවලා ඇප් එකේ වැඩි පහසුකම් ගත්තොත් ඔබට පුළුවන් ඊට වඩා දුර දේවල් හුඟක් දේවල් පාවිච්චි කරන්න. ඉතින් තමා ඉන්න තැන ඉඳන් අවට ඉන්නේ කවුද කියන එක තමා මේ ග්‍රයින්ඩර් ඇප් එකේ ඔන්ලයින් ඉන්නේ කවුද එයාත් එක්ක කතා කරන්න පුළුවන්, එයා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ඩේටිං ඇප් එකක් නැත්නම් මිනිසුන් කට්ටියව හඳුනා ගන්න පුළුවන් ඇප් එකක් නැත්නම් ක්‍රූසින් ඇප් එකක් ඒ වගේම වන් ටයිම් කාවරි හම්බ වෙන්න ඕන නම් ඒ වගේ ඒ කියන හැම ඔප්ෂන් එකක්ම මේකේ තියෙනවා. මෙතන හුඟක් දෙනෙක් හැබැයි මේක පාවිච්චි කරන්න හුකප් ඒ කියන්නේ කාවරි හම්බ වෙන්න කැමති කෙනෙක්ව හම්බ වෙන්න අඳුර ගන්න සමරස පුද්ගලයෙක්ව හඳුනා ගන්න පාවිච්චි කරන ඇප් එකක් හැටියට මම හිතන්නේ මෑතකදී අපේ නවෝත් බෙනට අශෙන් එක්ක කරපු වීඩියෝ එකේදී ලස්සන විදිහට එකකින් ඉඳන් කිව්වා. ඒ කියන්නේ මොකද මේ ඇප් එක කියන්නේ ශිෂ්ණයක් තියෙන කෙනෙක් ශිෂ්ණයකට ආසාවක් තියෙන ශිෂ්ණයකට කැමති කෙනෙක්ට තියෙන ඇප් එකක් කියලා. ඒතකොට ඇත්තටම මේක ලෙස්බියන් වගේ නැත්නම් කාන්තා පාර්ශවයට තියෙන දෙයක් නෙමෙයි. ශිෂ්ණයක් තියෙන්න ඕන සහ ඒ පුද්ගලයා ශිෂ්ණයකට කැමති නම් ශිෂ්ණයක් එක්ක සම්බන්ධ වෙන්න ඒකට සුදුසු ඇප් එකක් කියන එක. ඉතින් එතකොට මේ ලංකාවේ හුඟක් දෙනෙක් මේකේ ඉන්න කට්ටිය ඇත්ත තොරතුරු දානවද? මං හිතන්නේ ලංකාවේ තියෙන තත්ත්වය අනුව හුඟක් දෙනෙක් ඒකේ ඇත්ත තොරතුරු දාන එක දැන් මම නම් ලංකාවට ගියොත් මගේ නම් ඇත්ත ෆොටෝ එක දාලා දෙන්නේ. මම මේක තුලින් හුඟක් වෙලාට කනෙක්ට් අපේ කමියුනිටි එක කට්ටියත් එක්ක කනෙක්ට් වෙන්න තමයි මම හුඟක් වෙලාට පාවිච්චි කරන්නේ. ඉතින් මගේ නම් ඇත්ත ෆොටෝස් දාලා තියෙනවා. මොකද මට ධ්‍යාන ගන්න දෙයක් නැති හින්දා. නමුත් හුඟක් සමහර කීප දෙනෙක් ලංකාවේ මම දැකලා තියෙන ඇත්ත ෆොටෝස් දාලා තිනවා. සමහර කට්ටිය අනුන්ගේ ෆොටෝස් නැත්නම් වෙන මොන හරි ෆොටෝස් නැත්නම් දර්ශනයක ෆොටෝස් ඒ වගේ දාලා සාකච්ඡා කරගෙන යද්දි මේව කරනවා. ඉතින් ඇත්තටම මේකේ හම්බ වෙන කට්ටිය මේකේ සාකච්ඡා කරන කට්ටිය අවංකද? මම අහන්නේ දැන් ලංකාවේ මේ ග්‍රයින්ඩර් ඇප් එක නෙමෙයි අපි කොහෙන් හම්බුණත් අපි පුද්ගලයෙක්ව හම්බෙලා කතා බහ කරලා මොන හරි දෙයක් කරන්න යනවා නම් නැත්නම් කප්පයක් කරන්න නැත්නම් හම්බ වෙලා සෙක්ස් කරන්න නැත්නම් ආදරයක් පටන් හරි මොන හරි දෙයකට ඕනම කෙනෙක් සමරිසි කෙනෙක් ලංකාව කියන පරිසරය තුළ අවංකව තමාගේ උත්තර දෙයිද? එතකොට ඒත්තේ මේ ඇප් එකට බලපාලා තියෙනවා. මොකද හුඟක් දෙනෙක් සත්‍ය තමාගේ තොරතුරු කියනවා අඩුයි. එතකොට ඒ වගේම ඔබ මේ ඇප් එකේ ඉන්නවනම් ඔබත් ඔබගේ සත්‍ය තොරතුරු දානවා. මම හිතන්නේ එතනදී මම හිතන්නේ අපිට කියන්න පුළුවන් අපිට සඳහන් කරන්න පුළුවන් ඒකේ තියෙන විස්තර තමාගේ විස්තර දාන්න ඒ වගේ දේවල්. ඒ වගේම තමාගේ STI තත්ත්වය ඒ කියන්නේ තමාට ලිංගිකව සම්ප්‍රේෂණ ලෙඩ රෝග තියෙනවද? තමා කවද්ද අන්තිම ටෙස්ට් කරගත්තේ? ඒ වගේ දේවලුත් දාන්න තියෙනවා. මම හිතන්නේ ලංකාවේ මම කීප දෙනයි දැකලා තියෙන ඇත්තටම HIV පොසිටිව් කියලා දාලා තියෙන. නමුත් මම හුඟක් රටවල් වල යද්දී නැත්තම් මම ඉන්නේ මේ ඇමරිකාවේ එහෙමනම් හුඟක් වෙලාට පුද්ගලයෝ තමා HIV පොසිටිව් නම් නැත්නම් අන්ඩිටෙක්ටඩබල් නම් ඒ පිළිබඳව සඳහන් කරනවා. නමුත් ලංකාවේ නම් මම නම් හිතන්නේ නැහැ ඒ වගේ අවංකව කෙනෙක් තමාගේ විස්තර දමයි කියලා මේ වගේ ඇප් එකක. ඉතින් ඒකින්ද හොඳම දේ තමයි මේ ඇප් එක පාවිච්චි කරලා ඔබ
මේ ඇප් එක පාවිච්චි කරලා ඔබ කාව හරි හම්බ වෙන්න යනවා නම් නැත්නම් ඔබ හඳුනා ගන්න ඕන ඔබ ඉස්සල්ලාම මම නම් හිතන්නේ හුඟක් වෙලාවට මේ ඇප් එක තියෙන්නේ නිකන් එවෙලෙට ඇත්තටම කිව්වොත් අර තමාට මොන හරි දෙයක් කරගන්න ඕන මම හොඳ භාෂාවෙන් කියන තමාට මෝල් වෙලා කාව හරි හොයා ගන්න ඕන ඇප් එකට ලොගින් වුණා කාව හරි හම්බුණා වැඩේ කරගත්තා ආවා ඊට පස්සේ ෂට් ඩවුන් කරා ඔය වගේ විදිහට පාවිච්චි කරන්න තමයි මේ ඇප් එකේ හුඟක් දෙනෙක් පාවිච්චි කරන්න මේ ඇප් එක මම හිතන්නේ හුඟක් දෙනෙක් රොමෑන්ස් නැත්නම් ඩේට් එකක් හොයාගන්න නැත්නම් ලව් එකක් හොයාගන්න පාවිච්චි කරනවා හරිය අඩුයි මේකේ ඒ ඔප්ෂන් එක තිබුණාට මොකද ඒ වගේ වට වෙනම දැන් ටින්ඩර් නැත්නම් රෝමියෝ ඒ වගේ වෙනත් ඇප් පාවිච්චි කරන එක තමයි හුඟක් දෙනෙක්ගේ පුරුද්ද තියෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට ග්‍රින්ඩර් කියන ඇප් එක හුඟක් වෙලාවට පාවිච්චි කරන ඇප් එකක් ඇරෙට. ඉතින් ඔබ මේක තුලින් කාව හරි අඳුර ගන්නවා නම් ඔබ හිතනවද ඒ පුද්ගලයා ඇත්ත කියනවායි කියලා. පළවෙනි පාඩම. ඉතින් මම ලංකාවේ අවංකවම තමන් මම ගේ කියලා කියන මම ගේ කෙනෙක් කියලා කියන කට්ටිය කොච්චර අඩුද? ඒකට ඒකට අනුව මේකෙදි තමා පළවෙනි දවසේම ඇත්ත කියයි කියලා බලාපොරොත්තු වෙන්න එපා හුඟක් දෙනෙක්. ඉතින් ඔබ මේ ඇප් එක හරහා කවුරු හරි කෙනෙක්ව හම්බ වෙන්න යනවා නම් මම හිතන්නේ මම ඕනම දෙනෙක්ට කියන දෙයක් තමයි ඒ අදාළ පුද්ගලයාගේ තොරතුරු ගන්න. මොකද තොරතුරු අරගන්න ඔබ ඒක පරිස්සමට තියාගන්න. ඒ කියන්නේ තමා හම්බෙන්න යන කෙනාගේ ඇත්ත ෆොටෝ එකක් ඉල්ල ගන්න. ඒ වගේ මෙයාට කෝල් එකක් දීලා එයාගේ ටෙලිෆෝන් නම්බර් එක ගන්න. සහ එයා ඉන්න තැන නැත්තම් කොහෙද හරි හම්බෙන්න යනවා නම් මම හිතන්නේ හොඳම දේ තමයි ගිහිල්ලා එකපාරම ඩෝන් ගාලා හම්බ වෙනකොට සාමාන්‍යයෙන් මේක හදලා තියෙන්නේ මේ වගේ විදිහට වුණාට ලංකාව වගේ පරිසරයක වෙලා තියෙන තත්ත්වයන් එක්ක හොඳම දේ තමා පළවෙනි දවසේම ඒ වගේ කෙනෙක් එක්ක හම්බ වෙනකොට ඒ වගේ කෙනෙක් එක්ක ටිකක් ඉස්සලා සාකච්ඡාවක් කරලා කතා කරන්න ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් මාරු කරගන්න ඊට පස්සේ හම්බ වෙන්න. නමුත් ඔබ යනවා නම් ඒ වගේ කෙනෙක්ව හම්බ වෙන්න හොඳම දේ තමයි ඔබට සැකයක් තියෙනවා නම් ඒ පුද්ගලයා ගැන පුද්ගලයාගේ සෞඛ්‍ය තොරතුරු ඉස්සෙල්ලා අරගන්න බලන්න. එයා ඇත්ත කියනවද නැද්ද කියලා බලන්න. මං ඕනම කෙනෙක්ට මං කියන දෙයක් තමයි දැන් කෙලින්ම අපිට ලංකාවේ තියෙන තත්ත්වයක් එක්ක අපිට කෙලින්ම අහන්න බෑනේ ඔයාට ලෙඩ තියෙනවද? ඔයාට STI තියෙනවද? නැත්නම් ලිංගික ප්‍රෝ වෙන ලෙඩ මොන හරි තියෙනවද? HIV තියෙනවද කියලා මම අර මුණ්ඩ දමලා ගහනවා වගේ අහන්න හරි අකමැත්තක් අපේ ලංකාවේ තියෙන සංස්කෘතියයි අපේ තියෙන හැදියාවයි එක්ක අපිට නිකන් හරි අමාරුයි වගේ දෙයක්. ඒකට මම ඕනම කෙනෙක්ට මාත් එක්ක කතා කරන හැම කෙනාටම කියන්නේ සහ මමත් පාවිච්චි කරන ක්‍රමයක් තමයි මම ඉස්සලා මගේ තත්ත්වය කියනවා. මම කෙලින්ම කියනවා මම HIV නෙගටිව් STD මුකුත් නැහැ. මම හරි පිරිසිදු කෙනෙක්. මම කඩන් හරි මොන හරි ඒ වගේ කියන විදිහට මගේ තොරතුරු ටික කියලා ඔයාගේ කොහොමද තොරතුරු කියලා මං අහනවා. එතකොට මෙහෙම අහද්දි මොකද අනිත් පුද්ගලයාත් අපහසුතාවයටපත් වෙන්න එකපාරම අපි අපිට අහන්න බෑනේ. ඔයාට HIV තියෙනවද? ඔයාට ලෙඩ තියෙනවද? ඔයාට ලෙඩ හැදිලා තියෙනවද කියලා අහනවට වඩා මගේ තොරතුරු ටික මම පිරිසිදුයි මට ලෙඩක් නැහැ මම HIV ටෙස්ට් කරලා තියෙන අන්තිමටම කියලා මගේ තොරතුරු ටික කියලා. එතකොට ඔයා මොනවද කරන්නේ? ඔයා සේෆ් සෙක්ස්ද කරන්නේ? ඔයා කොන්ඩම් එකද පාවිච්චි කරන්නේ? මේ වගේ ඔබට තොරතුරු අහන්න පුළුවන්. ඔබගේ තොරතුරු ගැන කිව්වොත්. එතකොට ඒකත් මම ඕනම කෙනෙක්ට කියන සහ යෝජනා කරන ක්‍රමයක් තමයි ලංකාව තුල අපිට පාවිච්චි කරන්න ඕන. මමත් ලංකාව තුල කාට් එක්ක හරි කතා කරනවා නම් මම හුඟක් වෙලාවට කරන දෙයක් තමයි කෙලින්ම ඉස්සලා මගේ තොරතුරු ටික කියනවා. මම මෙහෙම කෙනෙක්. එතකොට ඔබගේ තොරතුරු මොනවද? මම මගේ තොරතුරු කිව්වොත් අනිත් කෙනාට ඔටෝමැටිකලි යම් කිසි තත්වයක අපි සෝදතාවයක් අපේ තත්ත්වයක් ඇති කරගෙන තියෙනවා යාටත් ඇත්ත කියන්නේ. ඉතින් නමුත් මම කියන්නේ නැහැ අපේ ලංකාවේ මිනිස්සු 100% අවංකයි කියලා. අවංක නැති කට්ටිය ඉන්නවා. ඒකෙන් හින්දා ඔබට එයා ඒ පුද්ගලයා දෙන තොරතුරු ටික 100% ඇත්ත කියලා හිතනවට වඩා හොඳයි ඔබ ඒක ගැන සැකයෙන් ඔබගේ ආරක්ෂාව ඔබ හදාගන්න. ඔබ ලිංගික එක්කෙනා නම් ඔබ සේෆ් සෙක්ස් ක්‍රම තියෙනවා කොන්ඩම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා ඔබගේ ආරක්ෂාව ඔබ හදාගන්න. ඒ වගේම ඔබට සැකයක් තියෙන කෙනෙක් ඉන්නවනේ. දැන් මෑතකදී මම දන්න මල්ලි කෙනෙක් මට කතා කරා. මොකද එයා කතා කළා එයා ඉඳන් ඇහුවා මොකද කරන්නේ. එයා ඊට පස්සේ මං ඉඳන් කිව්වා එයා නොදන්න පැත්තකට යන්නේ. මං දැන් හොඳම දේ තමයි. ඔයාගේ හිතවත් කෙනෙක්ට ඔයා යන තැන කියන්න. ඔයාගේ ඇඩ්‍රස් එක යන තැනක ඇඩ්‍රස් එකක් ඒ වගේ දෙයක් කියලා ගන්න. මොකද ඔයාට මොන හරි කරදරයක් වුණොත් කවුරු හරි දැනගන්න ඕනේ. මොකද දැන් ඔබ ග්‍රයින්ඩ් ඇප් එකෙන් හරි මොකෙන් හරි මොන හරි දෙයකින් කාත් එක්ක හරි එහෙම සම්බන්ධයකට යනවා නම් ඔබට ගෙදර කට්ටියට කියන්න බෑ අම්මට තාත්තට කියන්න බෑ. නමුත් ඔබට ඔබගේ හිතවත් කෙනෙක්ට ඔබගේ හිතවත් යාළුවෙක්ට හරි ඒ වගේ කෙනෙක්ට දැනුම් දීලා තියන්න පුළුවන්. ඔබ මේ වගේ ගමනක් යන්නේ මේ වගේ තැනකට යන්නේ. එතකොට ඔබට මොන හරි දෙයක් වුණොත් කවුරු හරි කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේම මම කියන්නේ නැහැ ඔබගේ මේ තොරතුරු ඔබගේ ජංගම දුරකථනයේම තියාගන්න කියලා. මොකද නිකමට හරි දැන් ඒ වගේ සිද්ධීන් වෙලා තියෙනවා. ලෝකේ පුරාම නෝනේ ලංකාව විතර නෙමෙයි මේ වගේ සිද්ධීන් වෙන දේවල් ලෝකේ පුරාම. ඒකද ජංගම පුරකථනය නැති වුණොත් ඒකේ තියෙන තොරතුරු නැති වුණොත් ඒකින්ද ඔබ ඒ පුද්ගලයාගේ විස්තර ටික ඔබගේ එක්ක සේව් කරගන්න නැත්නම් හුඟක් වෙලාවට දැන් ජංගම දුරකථන වල තියෙන තොරතුරු Google
එකට සේව් වෙනවා නැත්නම් Apple නම් Apple Pay Apple මේ සර්වර් එකට සේව් වෙනවා. ඒ වගේ සේව් කරලා තියාගන්න මොන හරි වෙලාව ඔබගේ අතේ තියෙන දුරකථනය නැති වුණොත් ඔබට ඒ තොරතුරු ගන්න පුළුවන් කාවද හම්බුනේ මොකක්ද උනේ කියන එක. අපේ ලංකාවේ මේ Grindr app එකත් එක්ක අමුතුම જાතිය දේවල් ටිකක් අලුතෙන් සිද්ධ වෙගෙන පටන් ගන්න තියෙනවා. ඒක මං හිතන්නේ මං ඒ සිද්ධිය ගැන කියන්නම්. ඒ කියන්නේ මේ Grindr එක හරහා වංචාකාරයෝ නැත්තං බ්ලැක්මේල් කරන කට්ටිය ඒ කියන්නේ යම් කිසි තැන් වලට එන්නයි කියලා තමාගේ අතේ තියෙන දේවල් හොරගම් කරලා එයාට කරදර කරලා එයාගේ ෆොටෝ ගහලා ඒගොල්ලන්ව බ්ලැක්මේල් කරලා ඒ වගේ මාෆියාවක් නැත්තං ඒ වගේ අන්ඩර්වර්ල්ඩ් වැඩ ටිකක් සිද්ධ වෙනවා. ඇයි මේක සිද්ධ වෙන්නේ කියන එක කල්පනා කරලා බලමු. එහෙම සිද්ධ වෙන්නේ. මේක මේ Grindr app එකේ තියෙන ලෙඩක්ද? නෑ. Grindr app එකේ තියෙන ලෙඩක් නෙමෙයි. මේ දේවල් මම Grindr app එකේ ඉන්නත් කලින් නමුත් මම කතා කරොත් එහෙනම් මම ඊට කලින් දාපු වීඩියෝ දෙකක් තුනක් වීඩියෝ කීපයක් තියෙනවා. මම හිතන්නේ 2011 මම දාපු ඒවා. ඒවා තියෙන පොලිසිය පවා මේ අපේ සමරසි පුද්ගලයන්ගේ තියෙන බයකම පාවිච්චි කරලා ඒ අයව අඩන්තේට්ටම් කරලා ඒගොල්ලන්ගෙන් සල්ලි ඉල්ලන ඒ වගේ දේවල් නැත්නම් ඒගොල්ලන්ව බය කරලා කප්පන් ඉල්ලන ඒ වගේ දේවල් මේ Grindr app එක හරහා හිතන්න මේ ලංකාව පුරා ඉස්සර ඉඳන්ම වෙච්ච දේවල් තියෙනවා. ඉතින් ඒක අලුතෙන් මේ Grindr app එකට ආව බිල්ලෙක් නෙමෙයි. ඉතින් නමුත් Grindr app එක හරහා මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඔබ පාවිච්චි කරනවා නම් Grindr app එක ඔබ ඒකේ තියෙනවා ඔබ ඔබගේ පරිස්සම හදා ගන්න ඕනේ. ඔබ ඒක පිළිබඳව අවබෝධවත් වෙන්න ඔබට හම්බ වෙන පුද්ගලයා ඇත්ත පුද්ගලයෙක්ද මෙයා නිවැරදි පුද්ගලයෙක්ද මෙයා හරි කෙනෙක්ද මෙයා මගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරපු කරන්න ඉඩ තියෙනවද මාව තර්ජනය කරයිද මගේ අනන්‍යතාවය එළියට දායිද කියන එක ගැන ඔබ තොරතුරු හොයාගන්න වෙනවා. ඔබ පුද්ගලයෙක්ව අලුතෙන් පුද්ගලයෙක් ඔබ අපි හිතමුකෝ අපි පාරේ යනකොට අපිට මේ බස් එකේ කෝච්චි එක කවුරු හරි පුද්ගලයෙක් හම්බෙලා සමරසි පුද්ගලයෙක් හම්බෙලා අපිට අඬ ගහන ඒගොල්ලෝ ගෙදරට යන්න සෙක්ස් කරන්න කියලා. ඔබ යනවද ඒකට? ඔබ ඉස්සල්ලාම ඔබේ පරිස්සම ගැන හිතනව නේද? අන්න ඒ දේ මේ Grindr app එකේදී හම්බ වෙන දේවල් ගැන ඔබ පරිස්සම් වෙන්න. ඔබ විශ්වාස කරන්න එපා Grindr app එකේ ඉන්න හැම පුද්ගලයාම ඇත්ත කියලා. මොකද සමහරලාට මේකට වංචාකාරයෝ සහ මේ අපේ සමරසියාගේ තියෙන බය කියන එක පාවිච්චි කරලා අපේ අය හුඟක් වෙලාට එළි වෙන්න තමා සමාජයට තමාගේ ඇත්ත తත්වය එලි කරගන්න බයයි, ඇත්ත එලියට දාගන්න බයයි, තමාගේ පවුලට බයයි, තමාගේ කියලා එලියට එනවට. ඉතින් ඒ අන්නේ බය පාවිච්චි කරලා අලුතෙන්ම ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අලුතෙන්ම කණ්ඩායමක් එක්කහුව වෙලා මේක කල්ලියක් වගේ එක්කහුව වෙලා අපේ ගේ අයව බය කරලා කර මේක Grindr app එක හරහා විතරක් නෙමෙයි ඉස්සරත් තිබුණා. Grindr app එක ආවේ දැන් අවුරුදු 20කටත් වඩා අඩු කාලයකදීනේ ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා. නමුත් ඊට කලින් දැන් මම අවුරුදු 30ක් විතර 30කට ආසන්න කාලයක් අවුරුදු 25 30කට කාලයක් ආසන්න කාලයක් මම මේ වගේ උපදේශන සේවල් කරනවා. ඒ කාලෙත් මම හිතන්නේ අපේ බම්බල් පිටියේ එක මුහුදු තීරයේ දේවල් වුණා. වැල්ලවත්තේ මුහුදු තීරයේ මුහුදු වෙරළේ තියෙන වැටකේ ගාලවල් ඇස්සේ අපේ අය එක දේවල් කරන වෙලාවට එතනටත් පයින්නවා එක මිනිස්සු ඇවිල්ලා බය කරලා මේ සල්ලි අරගන්නේ සිද්ධීන් වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධීන් තියෙනවා. මගේ අර පරණ වීඩියෝ වලත් මම සඳහන් කරලා තියෙනවා. ඕන්න මම මේ වීඩියෝ කීපයක් ලින්ක්ස් ටිකක් දාන්න ඕගොල්ලන්ට බලා ගන්න. ඉතින් එහෙම දේවල් ඒ කාලෙත් වෙලා තියෙනවා. ඉතින් මේක අලුතෙන්ම ඇති වුණු Grindr එක හරහා ඇති වුණු බිල් එක නන් නෙමෙයි. මේ දේ ලංකාව තුල වෙනවා. ඔබ සමරසි පුද්ගලයෙක් නම් ඔබ කකුල් දෙකෙන් හිට ගන්න ඕනේ. ඔබේ ආරක්ෂාව ඔබ හදා ගන්න ඕනේ. එන්න එතන ඔබගේ තියෙන මේක ඇප් එකේ වැරද්දක් නම් නෙමෙයි. ඒකට ඔබගේ පරිස්සම හදාගන්න. ඔබ නොදන්න පුද්ගලෙක් ඔයා හිතන්න අපි සමරසි වෙන්න ඕනේ නැහැ, සෙක්ස් කරන්න යන්න ඕනේ නැහැ. ඔබ පාරේ යනකොට ඔබ කවුරු හරි මිනිස්සෙක් ඔබට අඬ ගැහුවොත් අපිට පොඩි කාලේ කියලා දෙනවනේ නොදන්න මිනිස්සෙක්ගෙන් ටොපියක් ගන්න එපා, නොදන්න මිනිස්සෙක්ගෙන් මොන හරි තෑග්ගක් ගන්න එපා කියලා අපිට කියලා තියෙනවා නේ පොඩි කාලේ. දැන් අපි ඉගෙන ගන්න තියෙනවා. ඒ අන්න ඒ දේම තමයි මෙතනදී ඔබ පාවිච්චි කරන්න ඕනේ. ඔබේ ජීවිතේ ඔබ නොදන්න කෙනෙක්ගේ ගෙදරකට ඔබ නොදන්න කෙනෙක්ගේ ගෙදරකට යනවා නම් ඔබට පරිස්සමක් වෙනවා. ඒ වගේම ඔබ නොදන්න පුද්ගලයෙක්ව ඔබේ නිවසට ගෙන්න ගන්න. ඔයාගේ නිවසට මෙහෙම නොදන්න කෙනෙක්ව ගෙන්න ගන්න නම් ඔබේ පුද්ගලයා ගැන දැනගන්න ඕනේ. ඔබේ පුද්ගලයා ගැන ආරක්ෂා වෙන්න. ඒ පුද්ගලයා යාගේ ඇත්ත ටෙලිෆෝන් නම්බරයක් දෙන්නේ නැත්නම්, ඇත්ත රූපයක් දෙන්නේ නැත්නම්, ඔයාට එවපු ෆොටෝ එකයි, ඔබ දැක්ක ෆොටෝ එකයි නැත්නම් එයා ඇත්තම දැක්කම දකින්න ෆොටෝ එක අතර වෙනසක් තියෙනවා. හොඳම දේ තමයි මම නම් හිතන්නේ ඔබට ගෙදරට එන්න කියන්න බැරි නම් ඔබ මගදී හම්බ වෙලා යත් කතා බහ කරලා ඊට පස්සේ ඊතුරු වැඩවලට යන්න. ඉතින් මම හිතන්නේ ඔබගේ ආරක්ෂාව හදාගන්න එක ඔබට බාරයි. ඉතින් එහෙමයි කියලා මෙහෙම වැරදි දේවල් සිද්ධ වෙන එකට ඒ ඇප් එකට බැනලා වැඩක් නැහැ. ඒකේ වැරදිකාරය ඔබ.
අපි දැන් බලමු මේ ඇප් එකේ මේ වගේ දේවල් වලට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. මේ ඇප් එකේම තියෙනවා ඔබට ආරක්ෂා වෙන්න තියෙන ක්‍රමවල. මම හිතන්නේ හුඟක් වෙලාවට මමත් ලංකාවේ ඉද්දි මගෙනොත් සල්ලි ඉල්ලලා තියෙනවා මේ ඇප් එක හරහා හම්බ වෙන පුද්ගලයෝ. තියෙන මෙහෙම සල්ලි ඉල්ලන වෙනම කණ්ඩායමක් ඉන්නවා. සල්ලි නැත්නම් බ්ලැක්මේල් කරන නැත්නම් සෙක්ස් කරන්න සල්ලි ඉල්ලන නැත්නම් ඩ්‍රග්ස් විකුණන ඒ වගේ දේවල් තියෙනවා. මේ ඇප් එකේම තියෙන ඔබට කාව හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කම්ප්ලේන් කරන්න පුළුවන්. ඔබට කම්ප්ලේන් කරන තැනට ගිහිල්ලා ඔබට ඒක විස්තරේ ලියන්න පුළුවන්. ඔබගේ සල්ලි ඉල්ලනවා නැත්නම් මෙයා ප්‍රොස්ටිටියුෂන් කරනවා නේද? ලෝකේ උගාක රටවල් වල ප්‍රොස්ටිටියුෂන් කියන එක නැත්නම් මේ ලිංගිකව සල්ලි වලට ලිංගිකත්වය විකුණන එක බෑ. ඒතකොට ඒ දේවල් ඒ රටේ නීතියට අනුව මේ ඇප් එකේ ඔබට කම්ප්ලේන් කරන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ඔබට ආරයිට් මට සල්ලි දීපන් මට මේක කරන්න නැත්නම් මාව බ්ලැක්මේල් කරනවා නම් ඔබට පුළුවන් ඒ පුද්ගලයාව ඇප් එක හරහා මෙහෙමයි තියෙන්නේ. ඇප් එකේ එකම දේ තමයි ඔබට ඇප් එකෙන් ඒ කෙනෙක්ට පුළුවන් නම් බ්ලොක් කරොත් ඔබට එතනින් එහාට ඒ පුද්ගලයා හොයාගන්න බෑ. ඒකින් දා මම ඕනම කෙනෙක්ට කියන එකක් ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න කලින් ඔබ කාව හරි හම්බ වෙන්න යන්න කලින් අඩු ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. නැත්නම් ඒ පුද්ගලයාගේ විස්තර ටික තියාගන්න. එයාගේ නම ගම මොන හරි දේවල් ටිකක් ඔබ තොරතුරු ටිකක් අරගන්න ඇප් එකේදී. මොකද ඒ පුද්ගලයා මොන හරි ප්‍රශ්නයක් වෙලා ඔබ ටක් ගාලා බ්ලොක් කරොත් ඔබට ඒ ඇප් එක හරහා තියෙන විස්තර මුකුත් බලන්න හම්බෙන්නේ. ඒකින්ද ඔබ කිසි කෙනෙක්ව හම්බ වෙන්න යන්න කලින් ඔබේ පරිස්සම හදාගන්න. ඒ යන පුද්ගලයාගේ ෆොටෝ එකක් ඉල්ල ගන්න නැත්නම් මම එකයි ටෙලිෆෝන් නම්බරයක් අරගන්න. එයාගේ විස්තර දැනගන්න. එයාගේ මොන හරි දන්න දේවල් ටික තොරතුරු හොයාගෙන ඔබ එතනට යන්න කතා කරලා කතා බහ කරලා නිකන් නොදන්න කෙනෙක් ඩෝන් ගාලා එන්න කිව්ව පළියට යන්න නම් ඒ කියන්නේ මම හිතන්නේ ඔබටත් මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඔබගේ ආරක්ෂාව හදාගන්න නැතුව ඔබගේ ජීවිතේ රිස්ක් එකකට දාගන්න ඕන. මොකද පෙන්නන රූපේයි ඇත්තටම ෆොටෝ එක දැන් ෆෝනා හුඟක් දෙන්නට අතේ තියෙනවනේ ස්මාර්ට්ෆෝන් එකක්. ඒකෙන් කැමරා කෝල් එකක් අරගෙන බලන්න පුළුවන් මේ ඇත්ත පුද්ගලයාද ඉන්නේ කියලා. ඇත්ත පුද්ගලයා හැටියට පෙන්වන්න බැරි නම් එතනින් එහාට ඔබට තේරෙනවානේ මේ පුද්ගලයාගේ මොකක් හරි හොර රහසක් තියෙනවා කියලා. ඒ හොර රහසක් තියෙනවා නම් ඔබ යන තැනදී ඔබට රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මොන හරි සිද්ධියක් වෙනවා නම් ඔබට පුළුවන් ඇප් එකට ඒ පිළිබඳව දැනුම් දෙන්න සහ ඒක මේ වගේ කෙනා මේ වගේ ජරා වැඩක් කරනවා. දැන් අපිට එහෙම කරද්දී ඔයාව ඒ ඇප් එකෙන් ඒ පුද්ගලයා බ්ලොක් කරලා නම් ඔබගේ බෑකප් එකේ තියාගෙන ඉන්නවා නම් එයාව ස්ක්‍රීන්ෂොට් ගහගෙන නැත්නම් වෙන මොන හරි ක්‍රමයකින් මෙන්න මේ පුද්ගලයා කියලා ඔබට පුළුවන් ඔබගේ යාළුවෙක්ට කියලා නැත්නම් සමරස වෙන පුද්ගලයෙක්ගේ ඇප් එකකින් ගිහලා ඒ පුද්ගලයා ගැන කම්ප්ලේන්ට් කරන්න මේ වගේ දෙයක් කරපු කෙනෙක් කියලා. එතකොට මම හිතන්නේ වහාම ග්‍රයින්ඩ් මැනේජ්මන්ට් එක විසින් ඒ අය අයින් කරන එක මගේ අත්දැකීම් වලින් මම කියන්නේ. මටත් ඒ වගේ සමහරලාට එහෙම කතා කරන ඒ වගේ කරන කට්ටිය වන මම ඕන තරම් කම්ප්ලේන් කරලා තියෙනවා. ඩ්‍රග්ස් විකුණන්න කතා කරන කට්ටිය දැන් හුඟක් වෙලාවට මම මේ ඉන්න ඇමරිකාවේදී පොලිසියත් මේක හරහා කරනවා. මොකද බාල වයස් අයව පොඩි ළමයිගේ ෆොටෝස් ඒවලා මේ ළමයි ඒ වගේ කියලා 18ට දැන් මේ රටේ හිටන් 18ට අඩු කෙනෙක් එක ලිංගිකව හැසිරෙන්න බෑ. ඉතින් ඒ වගේ පොලිසියනුත් ඒ වගේ දේවල් චෙක් කරන දේවල් වෙනවා. මෙතන ලංකාවෙත් ඉස්සර නම් හුඟක් වෙලාට පොලිසිය ඇවිල්ලා ඔය බ්ලැක්මේල් කරන ඒ වගේ වැඩ කරලා තියෙනවා. නමුත් මේ වගේ ඇප් එකක් කරා දැන් මං හිතන්නේ හුඟක් වෙලාට පොලිසි දැනුවත් කරලා තියෙනවා සමහර පුද්ගලයන්ට ඒ වගේ බ්ලැක්මේල් වැඩ කරන්න එපා කියලා. නමුත් කවුද දන්නේ? කවුරු හරි කෙනෙක්ව ඔබව බය කරලා ඔබගෙන් කප්පමක් ගන්න ඕන නම් ඒ පුද්ගලයා මොකද්ද පාවිච්චි කරන ආයුධය කියන එක කියන්න බෑනේ. ඔබ සමරස පුද්ගලයෙක් නම් ඔබ බයයි කියලා දන්නවනම් ඔබගෙන් කප්පමක් ගන්න ඕනම කෙනෙක්ට හිතෙනවා. ඉතින් ඒකට පරිස්සම් වෙන්න ඕනේ ඔබයි. ඔබගේ පරිස්සම ඔබ හදාගන්න. ඒකට මේ ඇප් එකවක්වත් තමාගේ සමරසිකත්වයවක්වත් තමා ආකර්ෂණය වෙන්න පිරිමින්ට නැත්තම් ඒ තමා සමරසි පුද්ගලයෙක් කියන එකවක්වත් නෙමෙයි වැරද්ද. අපේ පරිස්සම අපේ ලෝකයේදී අපි තුමු අපි කඩේට ගිහලා බඩුවක් ගන්නකොට වැරදි බඩුවක් අපිට දුන්නොත් අපි ගිහලා ටීවී එකක් ගන්න යනවා. ටීවී එකක් ගන්න යද්දි වැරදි කඩේකින් අපි ගිහලා ගන්නවද? අපිට වගකීමක් තියෙන තැනකින් තමයි අපි ඒ භාණ්ඩය ගන්න. මොකද අපිට අපිව පරිස්සම් කරගන්න ඕන. ඒ වගේ ඔබටයි වගකීම තියෙන්නේ ඔබගේ පරිස්සම හදාගන්න. එතකොට මම අවසාන වශයෙන් මේකෙදි කතා කරන්න මේ ඇප් එක හරහා ඔබට ප්‍රශ්නයක් වුණොත් මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් වෙලා තිබ්බා බස්නාහිර පළාතේ වගේ කල්ලි කණ්ඩායම් වගේක් මම හිතන්නේ ඇප් එක හරහා කට්ටියට එන්නයි කියලා සමහර ගෙවල් වලට ඇවිල්ලා කට්ටියක් ඇවිල්ලා ගහලා ඒගොල්ලන්ගේ උදුරලා ඒගොල්ලන්ගේ බඩු හොරකම් කරලා ඒගොල්ලන්ව තර්ජනය කරලා ඒගොල්ලන්ගේ දේවල් අරගෙන ඒගොල්ලන්ගේ නිර්වත් ඡායාරූප අරගෙන ඒව දානවා කියලා ආයෙ බ්ලැක්මේල් කරලා සල්ලි කඩාගෙන ඔය වගේ මාෆියාවක් ඒ වගේ කල්ලියක් ඒ වගේ බ්ලැක්මේල් කරන කණ්ඩායමක තොරතුරු වගේක් පහුගිය දවස්වල ලංකාව පුරාම
ලංකාව පුරාම නෙමෙයි හුඟක් වෙලාට යම් කිසි ඒරියාස් වල මේක කෙරීගෙන ගියා. ඉතින් ඒ වගේ දෙයක් ඔබට වෙනවා නම් අපි හිතමුකෝ මේ වීඩියෝ එක බලන ඔබ දැනුවත් වෙන්න ඕනේ මේ වගේ දෙයක් වෙනවා නම් මොනවද? එහෙම දෙයක් වුණොත් ඔබ කටවහගෙන බය වෙලා ඉන්න එපා. මොකද ඉස්සර වගේ නෙමෙයි. අත්ත අපේ සමරසිකත්වය ලිංගිකව මේ K කියන එක නැත්නම් LGBT කියන එක පීනල් කෝඩ් එක යටතේ තහනම් බව ඇත්ත. නමුත් ඒකේ තියෙන්නේ ඔබ සෙක්ස් කරනවා කියලා අහුවුණොත්. නමුත් ඔබට එහෙම එන්න කියලා ඔබගේ වංචාවක් කරගත්තොත් නැත්නම් මම කතා කරපු එක පුද්ගලෙක් ඉන්න එයාට එන්න කියලා එයාව බය කරලා එයාගේ ලක්ෂ ගාණක් අරගෙන තිබුණා. ඉතින් මෙයා බයයි මෙයාගේ තොරතුරු ගෙදරට ගෙනවා කියලා බාරුව බය කරපුවාම අර මනුස්සයර සල්ලි දීලා නෑ. ඒ වගේ දෙයට තමා මෝඩ වෙන්න එපා. තමාව බය කරලා තමාව තර්ජනය කරලා තමාව බ්ලැක්මේල් කරලා කවුරු හරි කෙනෙක් අයිතු ප්‍රයෝජන ගන්න හදනවා නම් ඔබගේ සමරසිකත්වය නැත්නම් ඔබගේ කියන කෙනෙක්ින්ද ඔබව බය කරලා ඔබගේ ගෙදරට කියනවා. නැත්නම් ඔබගේ රැකියාවට කියනවා කියලා බය කරලා ඔබව තර්ජනය කරනවා. ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා ලංකාවේ. ඒක ඔබගේ ගේ කියලා මේ 365 ඔබව ජජ් වෙන්නේ නැහැ. ඒක යන්න වෙනම නීතිය මට නීති අංක මතක නැහැ. මම නීතිඥයෙක් නෙමෙයි හින්දා. නමුත් ඔබට පුළුවන් ඒකට නීතිය ක්‍රියාත්මක. පොලිසියට ගිහිල්ලා ඔබට ඒකට ඔබට යන්න බය නම් ඒකට අපේ ආයතනවල ඔබ කවුරු හරි දන්නේ නැත්නම් මට කතා කරන්න මම මගේ නම්බර් එකට කතා කරන්න. එතකොට මම කාවට සම්බන්ධ කරන්න. ඒ වගේම හුඟක් ලංකාවේ තියෙන හැම ආයතනයක්ම අපේ අය වෙනුවෙන් වැඩ කරන ආයතන, ඒ වගේම ප්‍රසිද්ධියේ ඉන්න අපේ ඇක්ටිවිස්ට්ලා හුඟක් දෙනෙක් උදව් කරනවා. මට එක එක්කිනාගේ නම් කියනකට වඩා හොඳයි ඔබ දන්න ඔබ අඳුරන ඒ ඇක්ටිවිස්ට් කෙනෙක්ට කතා කරලා කියන්න මට මෙහෙම ප්‍රශ්නයක් වුණා. මාව මෙහෙම බ්ලැක්මේල් කරා. මේ වගේ කියලා මෙන්න මේ තොරතුරු ටික මං ගාව තියෙනවා. මෙන්න මේ ටෙලිෆෝන් නම්බර්ස් ටික තියෙනවා මං ගාව. මෙන්න මෙහෙමයි කියලා. ඒකින්ද මම කලින් කිව්වේ ඔබ කාවාරි හම්බ වෙන්න යනවා නම් මේ පුද්ගලයාව 100% ෂුවර් කරන්න එපා. මේ සමහරලාට මාව වංචාවට අල්ලගන්න පුළුවන් පුද්ගලයෙක් කියලා හිතලා එයාගේ තොරතුරු ඔබ ගාව තියාගන්න. ඔබගේ ෆෝන් එකේ තියාගන්න. මොකද එතන ගිහිල්ලා ෆෝන් එක උදුරගත්තොත් ඔබ ගාව තොරතුරු නැහැනේ. ඒකින්ද ඔබ එක්ක ගෙදර තියලා ලියලා තියන්න නැත්නම් ඔබගේ යාළුවෙක්ට මෙසේජ් එකක් දාන්න. ඒතර යාළුවා ගාව මෙසේජ් එක දෙන්න නැත්නම් තමාගේ කවුරුත් නැත්නම් තමාගේ ඊමේල් එකට දාන්න පුළුවන්. ඔයාගේ ඊමේල් එකට වෙන කොහෙන් හරි ආයේ ලොගින් වෙලා ගන්න පුළුවන් නේ. ඊමේල් එකේ පාස්වර්ඩ් එක තමා ගාව තියෙනවනම් ඔයාලට වෙන තැනකින් ඔබගේ ෆෝන් එක නැති වුණත් ඊමේල් එකෙන් ගන්න පුළුවන්. ඊමේල් පහසුකම් ඒ වගේ කම්පියුටර් ගැන දන්නේ නැති කෙනෙක්ට නම් අරුවනේ ගෙදර පෑනක පොතක ලියලා යන්න. තමාගේ මොන හරි එයාගේ ෆොටෝ එකක් එවුවා නම් ඒ ෆොටෝ එක වෙන කාට හරි මේ ෆෝවර්ඩ් කරන්න. වෙන කවුරු හරි දන්නේ යාළුවෙක්ට මෙසේජ් එකක් දාලා තියන්න මම මෙයාව හම්බෙන්න යන මෙන්න මෙහෙම මගේ පරිස්සමට මම මේක. ඉතින් ඔබ හදාගන්න ඔබට ඒ වගේ කතා කරන්න පුළුවන් යාළුවෙක්ව. මම ඒකනේ හැමගේ වීඩියෝ වල කතා කරන සමරසි යාළුව බජාරයක් සමරසි පුද්ගලයාගේ බුදිය ගන්න ගේ ඇතුලේ දොර වහගෙන සෙක්ස් කරන එක විතරක් නෙමෙයි සමරසකත්වය කියන්නේ. ඔබගේ හැටි ඔබ ගැන තේරුම් ගන්න. ඔබ වෙලා ජීවත් වෙන්න ඕනේ නම් ඔබගේ ජීවිතයට ඔබ වගේ හිතන කට්ටියව සමීප කරගන්න. ඔබ වගේ හිතන යාළුවන්ව සමීප කරගන්න. ඔබට ඔබව විවෘත වෙලා කතා කරන්න පුළුවන් යාළුවෙක්ව හදාගන්න. මම ඒකයි කියන්නේ ඔබගේ හොඳ යාළුවට ගේ යාළුව හරි හදාගන්න. අපි ඉන්න උගක් යාළුවෝ. උගක් ආයතනවල ඉන්න කට්ටියට ඔය තොරතුරු කියන්න පුළුවන්. නැත්නම් ඒ ආයතන හරහා ඉන්න වෙන කේක ඒරියාවල පොකට් කට්ටිය ඉන්නවා. ඒ කණ්ඩායම් එක එකතු වෙන්න. ඔබ තනි වෙලා ඉන්න එපා. ඔබ තනි වෙලා හිටියොත් තමයි ඔබට ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න බැරුව යන්නේ. ඒකින්ද ඔබ ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් ඔබට ඒ වගේ බ්ලැක්මේල් කිරීමක් හරි මොන හරි දෙයක් වුණොත් ඔබට තනියෙන් පොලිසියට යන්න බය නම් අර වගේ ආයතනයකට කතා කරනතර ඒ ආයතනයෙන් අදාළ අපේ නීතිඥවරු ඉන්නවා උදව් කරන නැත්නම් නීතිඥ මහත්තයෙක් එක්ක ඔබට යන්න පුළුවන් ඔබගේ වෙලා තියෙන වංචාව නැත්නම් ප්‍රශ්නේ බැලෑරුම්කම අනුව ඒ අය ඔබ යොමු කරයි අදාළ නීති දේවල්. ඉතින් ඒකින්ද මම ඕගොල්ලෝ හැම කෙනෙක්ටම කියනවා ඔබ තනි වෙලා තනියෙන් ගේ ඇතුළට වෙලා තමාගේ මනෝලෝකයේ ඔන්ලයින් විතරක් තමාගේ සමරසිකත්වය නැත්නම් ගේකම කර ඉන්න එපා. ඔය ආයතනත් එක්ක එකතු වෙන්න, කණ්ඩායම් එක්ක එකතු වෙන්න, අපේ ඉන්න සමරසි ඇක්ටිවිස්ට්ලත් එක්ක ඔබ සම්බන්ධකම් පවත්වන්න. බුදියන්න විතරක් නෙමෙයි. ඒ අය ඔබට ප්‍රයෝජනවත් වෙන වෙලාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔබගේ පරිස්සම හදාගන්න කියලා මම හැම කෙනාටම ආරාධනා කරනවා. ඉතින් බය වෙන්න එපා. ග්‍රයින්ඩර් කියන්නේ බිල්ලෙක් නෙමෙයි. ඒක හදලා තියෙන්නේ සමරසියායට සමරසියායව හම්බ වෙන්න පුළුවන් තරම්. මොකද අපිට වෙන පොදු තැන් වල ගිහිල්ලා හම්බෙන්න බෑ. ඉතින් ඒ වගේ අයට ඔන්ලයින් අතේ තියෙන ෆෝන් එකෙන් අඳුනගෙන කාත් එක්ක හරි කතා කරලා ඒ වගේ කට්ටිය එකතු කරන්න හදපු ඇප් එකක්. ඒ ඇප් එක හරි විදියට පාවිච්චි කරන්න ඔබ දැනුවත් වෙන්න. මේ වීඩියෝ එකෙන් මම ඒ ගැන කියලා දීලා තියෙනවා. ඒකේ වැරදි වෙන දේවල් ඕනම තැනක තියෙන වැරදි දේවල්. අපිට දැලිපිහියක් දුන්නොත් දැලිපිහියෙන් අපි රැවුල කපනවා වගේම ඒකෙන් බෙල්ල කපන්නත් පුළුවන්.
පිහියක් දුන්නොත් අපිට ඒකෙන් කැම ටික කපනවා වගේම ඒ වගේම පිහියෙන් ඇනලා කාවරි මරන්නත් පුළුවන්. ඒ වගේ මේ ඇප් එකත් වැරදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම වැරදි විදිහට පාවිච්චි කරන කවුරු හරි ඔබ දුටුවොත් ඔබගේ යුතුයකම තමයි ඒක අදාළ ඇප් එකට දැනුම් දෙන එකත් ඒ වගේ නීතිඥ මහත්වරු හරි ඒ වගේ දේවල් සහ නීතියට දැනුම් දෙන එකත් අපේ එහෙම කරන්න තේරෙන්නේ නැත්නම් අපේ ඉන්න ප්‍රජාවේ කාට හරි අපේ ප්‍රධාන කෙනෙක්ට නැත්නම් ඇක්ටිවිස්ට් කෙනෙක්ට නැත්නම් ආයතනයකට දැනුම් දෙන්න. ඒතකොට ඒගොල්ලෝ ගන්න පුළුවන් පියවර ඔබ වෙනුවෙන් ඔබට උපදෙස් දීලා කරයි. ඉතින් ඒකෙහිඳ වැරද්දක් තියෙනවා නම් අපිට තියෙන වස්තුවක් අපිට තියෙන මේ ප්ලැට්ෆෝම් එකක් මේ ග්‍රයින්ඩර් කියන එක. ඉතින් ඒක හොඳ විදිහට පාවිච්චි කරන්න අපෙත් යුතුයකමක්. අපි නම් පාවිච්චි කරන්න. මොකද ග්‍රයින්ඩර් ඇප් එකේ අයිතිකාරයන්ට බෑනේ මේ ඇතුල් වෙන හැම මිනිස්සයාගෙම පෞද්ගලික දේවල් හොයන්න. ඔබයි හම්බ වෙන එයාගේ වැරද්දකින් ඔබයි දකින්නේ ඩ්‍රග්ස් ඩීල් කරන කට්ටියව ඉන්නවා. ඔබයි දකින්නේ බ්ලැක්මේල් කරන්න ඉන්න කට්ටිය. ඔබයි දකින්නේ බොරුකාරයෝ ඒක ඇතුලේ ඉන්නවා. ඔබයි දකින්නේ වංචාකාරයෝ ඒක ඇතුලේ ඉන්නවා. ඉතින් ඒකින්ද එහෙම කෙනෙක් දැක්කොත් ඔබ ඒක පිළිබඳව ඒ ඇප් එකට ඔබට පුළුවන් ඒක report කරන්න. ඒ වගේම අදාළ authorities මේ අදාළ නීතිය ක්‍රියාත්මක වෙන තැන් වලට නැත්නම් ආයතන වලට report කරන්න. එතකොට පුළුවන් අපිට අපේ සමරසී ජීවිතේ සතුටින් ඔබ වෙලා මම වෙලා අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔබ හැමදෙනාටම මම මේ වීඩියෝ එකෙන් මම දැනුවත් කිරීමක් කරන්න හැදුවා. ග්‍රයින්ඩ් ඇප් එක කියන්නේ මොන වගේ දෙයක්ද, මේක බිල් එක නෙමෙයි කියන එක. ඉතින් ඒ වගේම තවත් මේ වගේ ප්‍රශ්නයකින් සාකච්ඡාවකින් වීඩියෝ එකකින් හමු වෙනකන් ඒ වගේ මම ඔයගොල්ලෝ හැම කෙනාගෙම ඉල්ලනවා දෙයක්. මේ වීඩියෝ දැන් YouTube එකේ විතරක් නෙමෙයි Facebook, Instagram, TikTok හැම සමාජ වෙබ් අඩියකින්ම තියෙනවා. ඒකින්ද ඒවා පොඩ්ඩක් ෂෙයා කරන්න, අනිත් අයටත් ෂෙයා කරලා ඔබ දන්න අනිත් අයටත් මේ දැනුම බෙදා හරින්න මම උත්සාහ කරනවා සහ අපි උත්සාහ කරනවා මේ දැනුම අපේ සමෘද්ධි ප්‍රජාව යටතේ දැනුවත් කරලා ඒව හොඳ පුද්ගලයාගේ ශක්තිමත් පුද්ගලයෝ කරන්න. ඉතින් අන්නේ ප්‍රයත්නයට ඔබේ සහයෝගයත් ලබා දෙන්න. මේ දේවල් ෂෙයා කරන්න අනිත් අයට. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සියලු දෙනාටම සැප සතුට ජය පතනවා.